අද මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදන්න යන්නේ. ටිබ්බටු දාලා අපි බලමු කොහමද හදන්නේ කියලා. ඔයාලත් මේ විදිහට හදන්න බලන්නකෝ. ඉස්සෙල්ලාම ටිබ්බටු ටික වතුර ටිකක් දාලා පොඩ්ඩක් තඹ ගන්නවා. දැන් මඤ්ඤොක්ක කොළ එක කොටලා ඉවරයි. දැන් ලුණු, කොච්චි, පොල්, ටිබ්බටු ලුණු එකට දාලා කොටා ගන්න තියෙන්නේ ඔක්කොම ටික එකට. මැල්ලුම කොටාගෙන ඉවරයි. දැන් අපි තෙම්පරාදුවක් දාන්න යන්නේ. දැන් මැල්ලුම හදලා ඉවරයි. සුදු බතුත් එක්ක උනත් කන්න පුළුවන්. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න.